Hi guys, welcome to HanTube. Ada අපි ඇවිල්ලා ඉන්නේ ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වර්ක්ෂොප් එකකට. අදත් අපිට පුරුදු වර්ග නේද ඉන්නවා. මේ අපි දැන් හම්බෙන දෙවෙනි පාර දෙක. මේ ඉන්නේ අද අලුත් යාළුවෙක්. නම මොකද කියව? මාගේ නම ගාගෙන. ගාගෙන. මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඈ. මා ඉන්නද? ඔව් මාගෙත් අද බ්ලොග් එක වැටේ. හරි මම ගාගෙන්ගේ මේ ලින්ක් එක දාලා දෙන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න. එච්චර දේවල් ඕනේ සබ්ස්ක්‍රයිබ් වැඩි. අපි ආදින සෝනියස් මුට 1 මිලියන් සබ්ස්ක්‍රයිබර් ඉන්න ලයික් නෑ ලයික් කරන්න. ඒකයි පොඩි ඒක ප්‍රශ්නයක්. සෝනියස් N4 එක තියෙනවා. ඔයාගේ මොකක්ද තියෙන්නේ? Canon 250D. ඔයාගේ මොකක්ද තියෙන්නේ? Canon EOS 90D. ආයි J1 එකක් තියෙනවා. J1 එක. හරි. J1 එක වෙන්නන්නද ඔයාලට? අපි යම් වැඩට. J1 එක. Hi guys. අපි මස් කපන විදිය ෆොටෝ ගන්නවා. ඔයා මොකද කරන්නේ නැතිද? මම ෆොටෝ ගන්නවා මස් කපනවා. මස් කපන. ඉන්න ඕනේ නේද? තව ටික වෙලා ගියපම නේද එකක් මස් වෙනවා. අපි පිපිඤ්ඤ අයිඩියක් ගත්තා වෙහෙස මහන්සිය පිපාසි නිවා ගන්න. පාණායිවා. ඇයි පිපින්න කන්න. කණ්ඩ? නෑ බා. ඔව්. ආපු දැන්න වඩ ඇවිල්ලා දින්න කඩේ බබ. කාවා. මං කන්න. දැන් නම් එළියත් පොඩ්ඩක් වැඩි. සස්නේ යාළුවේ සස්නේ. වෙලා වෙලා කීයද බං? මේ 10යි 20යි. එකම ප්‍රේමය තමයි දින ඔය ගියත්. ඕන බල්ලා. අපිට කියන්න චුට්ටයි ඉතින් එක්ස්ප්ලේන් කරන්න මොනවද ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කියන්නේ? ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කියන්නේ වැඩියෙන් ෆොටෝ ගාලා කුටි ගන්න එක. ඔයාගේ නිර්වචනය මොකක්ද? වැඩියෙන් ෆොටෝ ගාලා කුටි ගන්න එක. මගෙත් ඒකම තමයි. සේම් බ්‍රෝ. බැනුම් අහන එකයි ගුටි ගන්න එකයි නම්බර් 1. ඒක අනිවාර්යෙන් තියෙනවා. හරිද? ෆෝන් උනොත් හිරෙත් යන්න පුළුවන්. සරලයි. ඉස්සෙල්ලාට 100 දැක්කනේ. ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වල සිදුලා තියෙන ආතල්ම සිද්ධිය මොකක්ද? මටද? ඔව්. මට සිදුවලා තියෙන්නේ මේ සුදු දෙන්නෙක් හම්බුණා. හරිද? එතන මම ෆෝන් නේ මම කැමරාව කල්ලා නැහැ. මේ මොනවද ගහන්න මොකක්ද ඇයි කියලා ඇහුවා. කම්පිටිෂන් එකකට කිව්වා. මුන් දෙන්න ගල් ෆිල්ම් එකක් වගේ හිටන් ඉඳලා ගියා ෆොටෝ ෂූට් එකක් කරලා දෙන්න කියලා. අන්තිමට ඩොලර් එකකට වැඩි කරලා දුන්නා. ඔයාලට මොනවද තියෙන්නේ? මම සුද්දේ මම සුද්දා කිව්වා අන්තිමට ෆොටෝ ඩීට් කරන්න කියලා අපෝ. ෂෝ. ඒ ෆොටෝ එක මම කියනවා. ආව කියන එක. නීති විරෝධී හැබ. විරෝධී වයක දැම්මේ නැහැ පබ්ලිෂ් කරේ නැහැ මමත් ඒකයි. මේ පේනනේ බිම බඩ ගාගෙන. අවසර තමයි ආතල් දෙන්නේ. මේ ටික සාමාන්‍ය ෆොටෝ ගන්න ටික. say cheese. යාළුවනේ මෙතන මේ ආච්චි කෙනෙක් වැඩලා ඉන්නවා මේ වගේ දුක හිතන සිද්ධි වෙන ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වල. ඉමෝෂන් නම් කෙනෙක්ව මේ පාලනය කරගෙන කරන්න ඕන එක තමයි ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කියන්නේ. ඇත්ත. වෙලාවකට තරහ යනවා, වෙලාවකට දුක හිතෙනවා, වෙලාවකට hina යනවා. ඔව් එහෙම සීන් මේ ගොඩක් දේවල් වෙනවා. අර වගේ ඉතින් දැක්කොත් ඉතින් සසරම කලකිරෙනවා නේ. මහානේ. උඹලා මහාන සාසනිත් ඉවරයි. මෙයා අරන් යන්න බෑ ඕවට. අයියෝ ඔයාත් එහෙම තමයි. මම එහෙම නෑ. හොඳයි. මේ නේද? හොඳයි නේ. ගිය පාර අනුහස්ගේ හැට්ට කට්ට. මේ කැමරා. ඒක අපි මේ හරියට නාමු නේද? යාළුවනේ මම YouTube එකට දැම්ම මේ TikTok එකට. නේද මොකද්ද මේ වෙලා දින වදේ අපිට? ඇට්ට මූ හැබල මේ 60 කට කිලනවා. දැන් පැයක් විතර 60කට ඔව් ගන්න. පැයක් විතර 60කට ඉන්නවා. අතන ෆොටෝ එකක් ඉදි තව එකෙක් 60කට ඉන්නවා. උඩත් බැන්න මූටත් දැන් බයිනවා. එහෙමයි අත්‍යවශ්‍ය 60 කට. 60 කට කාසි. අයියේ. ඔගේ යවන්න ඕනේ. මම බොන්න. එහෙනම් මේ ගොඩට ලාරුෂි මේ 60 කට බොන්නද? අපේ නෙස්කැෆේ එකක් හම්බුණා මේ පේන ඇවි.
මේ අර මල්ලිට 60 කට්ටක් ඕන කියලා මොකද්ද මල්ලි වගේ හරි ගත්තා ඔයා ගත්තා වීඩියෝ දාලා ඉතින් අර මල්ලිට මොකද මල්ලි ඒ මල්ලි ඔයාට මොකටද 60 කට්ටක් ෆෝන් එකට ඇන ගන්න තමයි උට 60 කට්ටක් හැට කටන්නේ දීපංග හැට කටන්න හරි ඉස්සර සෙට්ටු යාළුවනේ අපට බඩගිනි බඩගිනේ තිබහයි මටනම් බඩගිනි අපි දැන් කණ්ඩ යනවා කණ්ඩනේ බොණ්ඩ යනවා අර ඒ ඇදී තරම් කඩ වහු කරන් ඇවිල්ලා නේදකට ඕන්නු මෙහි තියන කඩේකින් කන්නු ඒකෙල් නේද ක්‍රැෂ් එකකින් මේ කඩේලු ඔයඩ යන්නේ නේද කඩේක නමක් කියන්නේ අර මේකට රම්‍යද අර හේ ඩෙවොන් පහු කරා මේකනේ අර අපි දෙන මේ නිදාන කොට දාලා විකුණන්නේ අපේ කඩ නේද මේ කඩ වේවා ඔයඩ මේ කියන්නේ යන්නෝ අර මේ මොකද්ද මේ ප්ලීස් චිංගුද මොකද්ද චිංගුද චුංගු චයිනීස්ද අපි ගිහලා බලමු නේතගේ කඩේ කොහොමද කියලා නේද ක්‍රෂ් එකක් පෙන්නන්න ඔයාලට ඔව් ගයිස් අපි බින් චුන් එකට ආවා අපි දැන් අයිස් කොෆි ගත්තා නේත ගෝබා ටී ගන්නවා කිව්වා පොර සල්ලි අරන් ගියා කීයක් සල්ලි වල යාද අයිස් දැන් වැඩි වෙන උනා එක්ස්ට්‍රාස් අපි ගන්න නැහැ ඒක මාඩියයි ගන්න අයි තරම් බලමු මේ මචං අංග රත්ත දෙන රන් දෙකක් තියෙනවා අර අක්කඩේ ඔව් ඒ අක්කඩන් තියෙන අන්දිර අන් දෙකක් දෙට අපි මේකට එක්කන ආපු නේදකට තන් දෙකක් තියෙනවා ඒක ඇත්ත කතාව ඒකනේ අච්චර කරදරේ ඔව් නේද හදන වලක් කරලා නේද යාළු බලන්න යාළුවනේ මූට අයිස් කෝපියක් ගන්න කිව්වේ නැත්තම් මේ මොකද්ද මම ගන්න කිව්වේ ඒ මම මොකද අයිස් කෝපි තමයි නේද මේ මොකක් හරි බොන්න පුළුවන් ගන්න කිව්වේ මූ ලෙමන් එකක් අර පිස්සේ මූ දාන එක ගුණා නෙමෙයිද පුතා මු ගුණා නෙමෙයිද අපි යාළුවෝ කියන දේවල් කරනවා ඒ රහයි යාළුවනේ දැන් වෙලාව 12යි ගානක් 12 ගානක් නේ බා 11:55 ආ 11:55 12ට 5යි මේ ලේන් පැටි වෙලා කුණු මල්ලි මේ අපි දැන් යනවා කට්ටිය මෙතන ආවේ ඉන්න කට්ටිය අපි එතෙන් යනවා එහෙනම් සෙට් වෙමු අපි දැන් පෙරදිනේ කැම්පස් එකට යනවා කිව්වා එතනින් හරි ඊට කලින් හරි සෙට් එක බලමු යාළුවනේ අපි කන්න යනවා. අපි කන්න කොහෙද යන්නේ? කැෆේ කැන්ඩි එකට යන්නේ. මන් දන්නේ නැහැ අර කියන්නේ මන් දන්නේ නැහැ. වා කියන්නේ මන් දන්නේව නැහැ. මම මොකුත්ම කියන්නේ මෙතන තියෙන කැමරාල්ගේ ෂොප් එක ඉස්සරහ තියෙන එක. මාත් ඒකේ මේ එකපාර try කරා මේ ඒත් වර්ක්ෂොප් එකට ගිහලා මේ අවුලක් නැහැ රහයි. ගිහලා බලමු. ඒකේ මොජුරේ කරන රහයි. කොච්චර කරා ඊට වරෙන් අප්පන් ආය කවද නුවරෙන් අය එන්න ආයේ cinematic ආ නෑ මම ඩ්‍රෝන් එක හදන්න යනවනේ. ඒ මොකද්ද මේ ඩීජේ යාළුවනේ හරිම සීතලයි. ඉන්න බෑ වෙවුලනවා. කියපන් වෙවුලනවා කියලා. ගිඩි සද්දේ තාත් දෙන්න. උඩට යනද පල්ලෙන් ඉන්න. එහෙනම් අර පැත්ත. එළියට අවුවනේ. මේක ෆොටෝ සිනමැටික් ෆොටෝ නෝල් යාළුවනේ මේගොල්ලෝ ෆොටෝ ගහනවා දැන් යෝහන්ගේ ෆොටෝ ෂූට් එක ඉවරයි මේ නේතක බණ්ඩාර අයියා කොහොමද බලන්න අර මේ
මාච් පාස්ටල කල් මොකද ඉස්සරහින් යන එක්කන මේ ආචාර කරන්න අර හැරෙන වගේ මෙනකන් ඉන්නවා මෙතන තාම ආවේ නෑ ඔළුවේ මැක්කෝ ඇවිල්ලා හරිද ඔළුව ගසනවා 8 ඒ පාර ආයෙත් ආයේ ආචාර පෙරපාරේ උත්තමාචාර දක්වනවා ඒ පාරන්න මැක්කෝ ඇවිල්ලා ඔළුවට ගයිස් කෑම එක ආවා ඒ මඩ යාළුවනේ අපිට ආවා අපි ඩෙවල් චිකන් එක ඕඩර් කරේ මූණක් ගත්තා කාන යන වීඩියෝ එකක් කරන්නේ ඩෙවල් එක කියනවා ඉලි පේස්ට් එකක් තියෙනවා රයිස් තියෙනවා එහෙනම් කම් යාළුවනේ අපි කාලි ඉවරයි දැන් මේ කැන්ඩි යන්නේ කැන්ඩලු මේ පේරාදෙනිය යන්නේ මේ පේරාදෙනිය යන්නේ මේ යුනිවර්සිටි එකේ තමයි මේ දැන් සෙෂන් එකක් තියලා කිව්වා අපි දැන් යන්නේ නීතගලගේ ගමේ හරිද අපේ ගම පිටිවදලා අරන් මොකද කරේ? මොකද? බඩු ඔක්කොම ගත්තනේ. ඔව්. ගත්තා. යාළුවනේ අර අංකල් මුගේ ෆෝන් එක බලෙන් අර රේටින් දාගත්තා. හොඳම රේටින් තියෙන ඔක්කොම දාගත්තා. ඔක්කොම රේටින් ටික දාගත්තා. ඇත්තටම රේටින් අපි රේටින් දාන්නේ. ඇත්තටම මේ තරු දාන්නේ රේටින් අඩුයි. මොකද මේ ක්ලච් බැලන්ස් එක මදි වරගෙන දෙපාරක් පාරමෙතන දුනා. මේ පොඩ්ඩක් ගන්න අපරලා. අපි ආවා පේරාවා. පේරෙගිඩිය කපලා කන්න තියෙන්නේ. ලොකේෂන් එකේ හැටියට මෙතන තමයි තමයි. බලපන් ඈ උඹ හැබැයි අර වල්ලනවද? අපි දැන් මෙතන මේ සෙෂන් එකක් තියා කිව්වා මොකක්ද දන්නේ වෙන්නේ අපිත් නේ ගිහිල්ලා බලමුනේ. මන් දන්නේ නැහැ. අතර වැන්න යන තියෙනවා. අපි ආවා. පිටිපස්සේ මොකේ? අර හරියද? ඇදකට යන්න. යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ පෙරදෙන යුනිවර්සිටි එකේ Humanities and Social Science කියන එකට. මගේ මම ඊයේ හවස මේ රෙජිස්ටර් ගොමරි ඉවෙන්ට් එක මෙතන තමයි පටන් ගන්න. ඉවෙන්ට් එක පටන් ගන්නවා අපි ඉන්නවා වාඩිලා ෆොටෝස් තෝරනවා අපි. අපි ගත්ත මේ ෆොටෝස් ටික මම තමයි කියන්නේ මේ කට්ටිය තෝරනවා මේ දෙකේම මම ටිකක් ගත්තා මේකට මේ තව ටිකක් ගන්න ඕනේ මදි තව ටිකක් අරගන්න ඕනේ කැම් එකේ අපි ඒ ටිකක් සිලෙක්ට් කරගෙනම මේ සෙට් එක වීඩියෝ බලන්න යාළුවෝ මම කැමරා අදම වද දෙන්න ගත්තා මේ අප්ඩේට් එක දුන්නාට පස්සේ මම මේ ෆෝන් එකේ ක්වික් ට්‍රාන්ස්ෆර් කරලා තියන්නේ නැහැ දැන් අද කරන්න බැලුවා දැන් මේ අලුත් version එකට ඒක කරන්න බෑ මේ මොකද්ද වැඩ ගොඩක් කරන්න ඊට පස්සේ බැරි මෙතන දැන් අතන ලැප්ටොප් එකක් තියෙන තැන ගිහලා මේ ෆොටෝ ටික සිලෙක්ට් කරගන්න දැන් යන් නේ අපි ලුට් හයි කරගත්තා අයිය චුට්ටක් ආකේ මගේ මේ ෆෝන් එකේ කෙලින් ට්‍රාන්ස්ෆර් කරන්න මේ බලුවම වෙනදා ඒත් අද මම කරේ එකක් කියලා දාන්න බෑ දැන් SD කාඩ් එක දාමු
කාඩ් දෙකක් තියෙනවා. අනේ වෙන්නේ ගලවන්න මගේ. අපන් මට පුළුවන් ටයිම් එක අන්න. අනිවාර්යයෙන් මම හෙල්ප් කරන්න චාරුණයක් හොඳද නරකද කියන එක ඔයගොල්ලන්ට බලන්න කිසිම හානියක් නොවන විදියට අපි වැඩේ කරගෙන යනවා. ඒ වගේම පොත ස්ට්‍රීට් ෆොටෝග්‍රාෆියක් වෙන්න නම් අමානියෙන් දේවා සබ්ජෙක්ට් එකක් තියෙනවා. අරමුණක් තියෙනවා. කතන්දරයක් තියෙනවා. ඒ ඇතුලේ තමයි rule of third and negative space ඔය කියන composition පාවිච්චි කරලා අප අර්ථවත් කරන්න පුළුවන් අපේ ඡායාව. ඒ වගේම තමයි ඒ තුලින් ලස්සන නළුනේ මෙන්න අපි ෆොටෝස් බලනවා. ඉතින් ඔක්කොම ඉතින් මම ගෙව්වේ. දැන් මෙතන මේ බලන් විකිණීමට ඇති කියලා මගේ ෆොටෝස් වල හොඳයි වීවා. යේ thank you. ස්ටෝරි ටෙලිං ෆොටෝග්‍රැෆි හොඳටම වෙලා තියෙනවා. වගේ ෆොටෝ. නෑ වැඩි මන්නේ. ආයාලුවනි අපේ වැඩේ ඉවරයි අද. දැනට ඉවරයි. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ channel එකේ link එක දාලා තියෙනවා. ඒකත් මට channel එකක් තියෙනවා සබ්ස්ක්‍රයිබ් මෙයාව සබස්ක්‍රයිබ් කරන්න YouTube channel එකට කැමතියි. ඊට දැන් මොකද කරන්නේ අපි? මං යනවා අපි සංවිධායක මණ්ඩල එක්කෙනකින් අදහසක් ගමු. සංවිධායක කවුද ඉන්නේ? අර අර අක්කෙලිය ගන්න අපිට ඒ අක්කෙන් දෙන අර අයියට කියලා ගන්න. ඔව් ඉක්මනට ගන්න එක්ක කියලා ගන්න ඕනේ. මේ කැන්ටින් එකකට කියලා ගත්තා නේද? එයා කතාවක අපි ගිහලා කතා කරන්නේ. හිතින් මේ කතාව ඉවර නෑ. ඊට පස්සේ අපි වැඩේ පටන් ගමු. අද කොහෙන් කොහම හරි ටෙම්පරේචර් එකක් කඩාගත්තා. වඩින්ගෙන් බස් එකකට ආව යනවා මේක. ඔව්. කීයක්ද? රුපියල් 150. 150,000 කියන ලස්සන. ඔබ දානවනි බ්ලොග් එකට. කො අපි අන්සක ඉන්නේ එයා කතා කරලා. ඔය ගිහලා මැදින් ඇඩ් එකක් දාන්න. මැදින් ඇඩ් දාන්න හොඳ නෑ. ඔයා දන්නේ නැද්ද? හරි. හොඳ බෙස්ට් නේ. බ්ලොග් එක ක්ලික් කරලා දාන්න. අද වැඩසටහන ගැන මොකද හිතන්නේ? අද වැඩසටහන සන්තෝෂයි. අලුත් කට්ටියක් හමු වුණා. හැමදාම ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කරනකොට මට ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වලට කැමති අලුත් කට්ටිය හමු වෙනවා. ඒක ලොකු දෙයක්. මොකද මගේ ආසාව තමයි ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි ලංකාවෙන් හැමෝම ඇවිල්ලා කරනවා. වැඩි දෙනෙක්. මොකද එතකොට අපිට ලේසි ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කරන්න. ඉතින් අද දවස ගැන සන්තෝෂයි. ඒ ගැන උනන්දුව තියෙන. මොකද ඊයේ රෑ ඉඳන්ම මේ දැන් වෙනකම්ම හැමෝම මේ උනන්දුව තිබුණා. ඉතින් මම ඒ ගැන ගොඩක් සන්තෝෂ වෙනවා. මම කියපු දේවල් අහගෙන හිටියා. හොඳ ෆීඩ්බැක් එකක් ආවා. සතුටුයි. ඕගොල්ලන් හමු වීමත් සතුටුයි. thank you sir. එන හමුවම නැවත වතාවක්. දිනවද? anyway guys කොහොම හරි vlog එකකට තව එක්කෙනෙක් ඉන්නවා. මොකද්ද කියන්න තියන්නේ අද thank you වදාවට ඉස්සරහ session වලටත් ඒ වගේම අක්කේ මේ ගොඩක් ස්තුතියි අපිට කැන්ටින් එක කියලා දුන්නාට. කැන්ටින් එක ගියාද කැන්ටින් එකට? පොඩි සිදුවීමක් වුණා. sorry යන්නේ? යන් හයි කියන්නේ. අඩේ ඇවිල්ලා මේක අපිට දුන්නා මේක අපි පේරා දෙන්න පයින් යනවලු. අපි මිෂන් එක බාරගෙන මිෂන් එකක් බාරින්. තියෙන දැන් හොඳට වහින්න ඕනේ නැති. පයින් තමයි යන්න වෙන්නේ දැන්. තිබ්බ සල්ලි වලින් කෑවා. පික්නි කරා. ජීවන්න විකුණමු. යාළුවනේ මේ වැස්ස හරිය අම්බානකට වැස්සා. වැහැලා දැන් පෑවුවා විතරයි. ඒක අපි තුන් දෙනා ඉඳලා බැස්සේ ඇයි අකුණ? ඔව් අකුණ. අපි මූණන් කියන බොරුව සැටි අකුණක් ගහයිමයි කියලා හිතුවේ. හරි මෙහෙමයි. හෙනයක්. ඊ මම බොරු කියන්නේ නැහැ නේ බං තාම. බොරු කියන්නේ මේක තමයි. දන්නේ ඒක මම දන්නේ ඒක අහලා කියන්නේ. කාගෙන්ද? අද අපි හවස මේ KCC පැත්ත යන්න ගියේ මේ කරන්ට් එක ගියා. ඊට පස්සේ මේ සෙෂන් එක පොඩ්ඩක් දිග්ගැස්සුණා. ඊට පස්සේ ඉතින් කොහොම හරි මේ වැඩේ චක බ්ලාස්ට් වුණා. එහෙනම් guys පස්සේ සෙට් වෙමු. WhatsApp peoples අපි දැන් යන්නේ මොකද්ද?
WhatsApp නේ Telegram නේ. මට ටෙලිග්‍රෑම් සෝරි ටෙලි ඉන්ට්‍රස්ටිං එනිවේ අපි දැන් යන්නේ ෆොටෝ ටිකක් ගන්න හරිද අද අතන් තියෙන ලස්සන ගහක් අපේ අලු යාලා තවත් දෙයක් ගැන බය වෙලා කොහොමද ලස්සනයි මම දන්නේ නැහැ මේ කැමරා එකෙන් ලස්සනට වෙන ඇක්ෂන් 2 මේ චූටි කැම් එක මේ පැත්තේ රැඳ දෙන්න ගහමුද ෆොටෝ ගාන්නින් සයිඩ් එකම යන්න දෙන්න අරහෙටම අරහෙ තියෙනවා ප්ලේස් ගන්නේ. එහෙනම් මෙතන එහෙනම් මෙතන නිකන් හිටියේ කිව්වේ මේ වීඩියෝ එකක් ගහමු නැත්නම් ෆොටෝ තියෙනවා කවුද උඹ ට්‍රැක් හරි එනේ එහෙනම් අපි බායි ඊළඟ තැනින් පස්සේ හම්බෙමු අපි පොඩි රණ්ඩුවක් අපි පස්සේ ගන්න. ඔව් මේ වලිය ඉවරනවා මේ අපි නේදකව මෙතනින් පල්ලකට තල්ලු කරනවා යාළුවනේ අපි ෆොටෝ ගහනවා මෙයා හිතා ඉන්නේ මේ නළුවා කියලා. අන්නවා මගෙත් ගහන්නකෝ. ඉස්සෙල්ලා මගේ ගහලා ඉඳපන් ගයිස් ගගන් යනවා මෙතනින්. ඔව් මම යනවා අපි දැන් පික්මියක් දාන්න නුවර යනවා. මෙයා කොහෙද? මං ඇවිල්ලා දැල්පිටිය හරිද ගම්බල වගු කරලා යනවා මම යන්න ෂේප් එක හරි එහෙනම් බයි බයි බයි. පාරකට පරිස්සමෙන් යන්න වීඩියෝ එඩිට් කරලා දාන්න හරි හරි. අපි දැන් යනවා දැන් නුවර. මෙයා කැන්ඩි එකලකින් බහිනවා. අපි දැන් පික්මිය එකක් දාගත්තා. දැන් පික්මිය ගෙනගන් මේ පාරේ පැන්නා. ඔබ දැම්මා දැන් දැම්මේ නැහැ. ඉතින් වීඩියෝ එකට එහෙම තමයි කියන්නේ. දැන් ඔක එඩිට් කරන්න නැතුනේ මම මේක දාන්න එපා. දැම්ම කියපන් දැම්ම. ටික්නික් එක එහෙනම් ගයිස් නුවරින් සෙට් වෙමු. නේද ගත්තා යනවා යාළුවෝ බයි ගියා. අපි දැන් නුවර යනවා. ඉල්ල බස් එකේ නැගිටිනවා. යාළුවනේ බස් එක ළඟට නම් ආවා. දැන් මේ ෂෝට් එකක් ගන්න යන්නේ මේ උදේ මේ කැෆේ කැන්ටින් කෑව රයිස් එකේ මේ පෝෂන් එක මාදි ඒකින්ද මම ෂෝට් එකක් ගන්නවා. එහෙනම් කුරුණේ සෙට් යෝ ෆ්‍රෙන්ඩ්ස් කුරුණේ වලට ආවා. දැන් 7ගේ කාලය වෙලාව බර්ගර් ගන්නවා. කුරුණේ තියෙන හොඳ රෙස්ටුරන්ට් නම් බර්ගර්ස් කියන්නේ. ඉතින් guys මේ අද තමයි vlog එක එන්න ගන්න. දැන් සද්දයකට විතර පස්සේ තමයි මේ vlog එක එන්න කරන clip එක ගන්න. මොකද එදා ඇවිල්ලා අන්තිමට බර්ගර් shop එකේ clip එක ගත්තා. ඊට පස්සේ මේ ගෙදර ආවා. ඇඳරවට ඊට පස්සේ මොකුත් මතක නැහැ. මොකද උදේ ඉඳන් හවස වෙනකම් පයින් කැමරා බෑග් එක උස්සගෙන ඒකෙත් කිලෝ 4ක් විතර Sony කැමරාව DJ Action 2 එකේ ෆොටෝ එක විතරක් දාගෙන Canon එක ගෙදර තියලා ගියේ. ඒකින්ද නැත්තම් කිලෝ 7ක් අට සෙට් වෙනවා කොහොමද? මේ ඒකින්න කිලෝ 4ක් විතර එදා ෂේප් වුණා. ඒක දාගෙනත් ඇවිදලා පට්ට ටයර්ඩ් වෙලා හිටියේ. අනික රස්නෙත් වැඩි. ඒකින්ද කොහොමත් මේ අමාරු හිටියේ. දැන් අද vlog එකේ අන්තිම මේ එන්ඩ් කරන ක්ලිප් එක ගන්න දැන් සතියේ ඊට පස්සේ මේ vlog එකේ ඔයාලට කියන්න ඕනේ මුලින්ම පටන් ගන්න කිව්වා මේ ආතල් ගොඩක් තියෙනවා කියලා. මේ ගිහින් ආතල් ගොඩක් නැතුව තියෙනවා බැලුව වීඩියෝ එක මේ එඩිට් කරනකම් බල මේ එඩිට් කරන්නේ මේකේ එහෙම ආතල් මොකුත් එහෙම ලොකුට නෑ. මොකද මේ අපි මොමන්ට් එක කැප්චර් ගන්න බලන හිටපු හින්දා මේ vlog එක කරන මයින්ඩ් සෙට් එක නෙමෙයි හිටියේ. ඒකින්ද sorry ඊළඟ vlog එකේ අනිවාර්යෙන් ආතල් vlog එක ගන්නවා මේ අපේ යාළුවෝ සෙට් එකට day out එකක් යන්න ඉන්නේ. ඒකේ ආතල් කොහොමද තියෙනවා මේ යාළුවෝ ටික මේ vlog එක කරලා නැහැ යාළුවත් එක තාම. යාළුවත් එක කරොත් අනිවාර්යෙන් ආතල්යක් තියෙනවා. එහෙනම් අපේ channel එක අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. bell notification all press කරලා තියාගන්න. මේ වගේ workshop වලට එන්න කැමති නම් photography videography වලට කැමති නම් සහ එදා අපේ workshop එකට ආව නම් මේ වගේ වීඩියෝ තව දිගට වෙන්න ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. නැත්නම් නිකන් ඉන්නේ comment එකක් දාලා යන්න. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like කරන්න. හොඳ නැත්නම් නිකන් like කරන්න යන්න පුළුවන් like කරන්න නැත්නම් ඕලක් නැහැ. එහෙනම් guys bye bye. අලුත් vlog එකකින් හම්බෙමු. බඹරු අඬන්නා කඳු හත නෙළුම් මලේ බඹරු පිට දෙඹරු නාඩත්ද මොරමලේ
සේරැලි අල්ලා බඳිති කෙලේ ඇදල කපාපං රූසිරු කොයිඳු හෙලේ සේරැලි අල්ලා බඳිති කෙලේ ඇදල කපාපං රූසිරු කොයිඳු හෙලේ